ඉතින් මේක තමයි ඔයගොල්ලෝ කවුරුත් දන්න iPhone XS Max ෆෝන් එක. ඉතින් ඕගොල්ලොන්ට මේක බැලුවාම පේනවා ඇති මේක ඇත්තම කිව්වොත් අනිත් iPhone වල වගේ බටන් එකක් පේන්නේ නැහැ. ඒ වගේම මේක 2018 වෙද්දි තිබිච්ච මිල අධිකම iPhone එකක් වෙනවා. මේ ෆෝන් එකේ තියෙන්නේ දැන්ට iPhone වලට ආපු අලුත්ම iOS 12 version එකේ මෝඩ් එක. ඉතින් ඒක හින්දා මේකේ තියෙන ෆීචර්ස් උත් ගොඩක් තියෙනවා ඔයගොල්ලෝ දන්නේ නැති අලුත් ෆීචර්ස්. ඉතින් අපි ඒවා ගැන දැන් කතා කරමු. මේ ෆෝන් එකටත් අනිත් ෆෝන් වල වගේ මේ කියන්නේ අනිත් iPhone වල වගේම Apple ස්ටිකර් සෙට් එකක් හම්බෙනවා. මේ ඔයගොල්ලන්ට ස්ක්‍රීන් එකේ දැන් වෙද්දි පේනවා වගේ. ඉතින් මේ Apple සමාගමේ කට්ටිය මේ ෆෝන් එකේ කරලා තියෙන පොඩි අවුලක් තමයි ඔයගොල්ලෝ දන්නවා මේ ෆෝන් එකේ වටිනාකම ආසන්න වශයෙන් ලක්ෂ 2ක් විතර වෙනවා. ඉතින් මෙච්චර වටින ෆෝන් එකකට ඒගොල්ලෝ ෆාස්ට් charger එකක් දීලා නැහැ. අපි ඒක වෙනම ගන්න ඕනේ. ඉතින් මෙච්චර වටින ෆෝන් එකකට ෆාස්ට් charger එකක් නැහැ කියන්නේ මට හිතෙන විදිහට ඒකත් ගොඩක් ලොකු අපරාධයක්. ඉතින් මේ ෆෝන් එකටත් ඔයගොල්ලෝ දන්න අනිත් iPhone වල වගේ ගොඩක් ලස්සන wallpapers හම්බ වෙලා තියෙනවා. ඒ වගේම මේකේ තියෙන පොඩි වෙනසක් තමයි ඔයගොල්ලෝ දන්නවා ඇති දැන් හම්බෙන සාමාන්‍යයෙන් ගොඩක් iPhone වල ඔයගොල්ලොන්ගේ ෆෝන් එකේ තියෙන wallpaper එක එහෙම වෙනවා. ඔයගොල්ලෝ ඒ ෆෝන් එක හරවන ක්‍රමයක් එක්ක ඉතින් ඒ ක්‍රමෙත් එක්ක මේ ඇවිල්ලා තියෙන iPhone XS Max එකේ ඇවිල්ලා තියෙන අලුත්ම ෆීචර් එක තමයි ඒකේ තියෙන live wallpapers. ඒක ඕගොල්ලෝ ටච් කරොත් එහෙම ඒකේ තියෙන wallpaper එකක් ඕගොල්ලොන්ට බලාගත්ත හැකි ඒකෙන් එක එක රටා හැදෙනවා. ඉතින් මේකත් මේ iOS 12 version එකකින් ආපු තවත් එක අලුත් හොඳම ෆීචර් එකක්. ඒත් එක්කම ඔයගොල්ලෝ දැන්ටමත් මේ iPhone XS Max ෆෝන් එක අතට අරගෙන අල්ලලා බැලුවොත් එහෙම ඔයගොල්ලොන්ට දැනෙන්න පුළුවන් අනිවාර්යෙන්ම මේ ෆෝන් එකේ ස්ක්‍රීන් එක ඒ වගේම ෆෝන් එකේ පිටිපස්ස ඒ තැන් දෙකම හදලා තියෙන වීදුරු වලින් ඉතින් මේ දෙකම අල්ලපු ගමන් හිතා ගන්න බෑ කොයි පැත්තද ඇත්තටම ස්ක්‍රීන් එක කියලා. ඉතින් ඒකින්ද ඔයගොල්ලන්ට අනිවාර්යෙන්ම හොඳ ෆෝන් කවර් එකක් දාගන්න වෙනවා මේකේ බෑක් සයිඩ් එකට. ඒ වගේම ඕගොල්ලොන්ට මේ රූපේ බැලුවොත් පේනවා මේකෙන් වොලියුම් අප් කරන්නයි වොලියුම් ඩවුන් කරන්නයි බටන් දෙකක් වෙනම ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මේකේ පවර් බටන් එක අනිත් ෆෝන් වල පවර් බටන් එකට වඩා පොඩ්ඩක් විශාලයි. ඒ වගේම මේකට නැනෝ සිම් දාන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ. ඒ වගේම ඔයගොල්ලොන්ට මේ ෆෝන් එක හරියට බැලුවොත් බලාගත්ත හැකි අනිත් ෆෝන් වල වගේ මේකේ යට බටන් පේන්නේ නැහැ. සම්පූර්ණ ස්ක්‍රීන් එක ඒකට දාලා තියෙන්නේ. ඉතින් Apple සමාගමේ කට්ටිය කියන විදිහට මේ ෆෝන් එක වතුරට වැටුණත් නැතුව මේ ෆෝන් එකේ වතුර ගෑවුණත් මේ ෆෝන් එකට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වගේම ඔයගොල්ලොන්ට පූල් එකක වුණත් මේ ෆෝන් එක යම් තාක් දුරට ගෙනියන්න පුළුවන් වෙන විදිහට තමයි හදලා තියෙන්නේ. ඒ කියන්නේ ඇත්තෙම මේක ගොඩක් හොඳ waterproof ෆෝන් එකක්. ඉතින් ඒකත් හේතු වෙනවා මේ ෆෝන් එකේ මිල මෙච්චර අධික වෙන්න. ඉතින් මේකේ තියෙන අනිත් හොඳම ෆීචර් එක තමයි මේකේ ගොඩක් හොඳට ඔයගොල්ලන්ට ෆොටෝ ගහන්න පුළුවන්. ඒ කියන්නේ හොඳ ෆොටෝ කැප්චර් එකක් තියෙනවා. ඒ වගේම ඔයගොල්ලන්ට මේ ෆෝන් එකේ ඒ කියන්නේ අලුතෙන්ම ආපු ෆෝන් එකේ කලර් එක තමයි gold. ඉතින් මේ gold කලර් ෆෝන් එකේ කියන්නේ gold color iPhone XS Max ෆෝන් එකේ ස්ටෝරේජ් එක GB 256ක් තියෙනවා. ඒක තමයි මේකේ තියෙන වැඩිම ස්ටෝරේජ් එක තියෙන්නේ. ඒ වගේම මේ gold color එක තමයි මේකේ ඇවිල්ලා තියෙන අලුත්ම color එක වෙන්නේ. ඉතින් ඕගොල්ලෝ මේ ෆෝන් එකෙන් iPhone XS Max එක ගැන ගොඩක් තොරතුරු අනිවාර්යයෙන්ම දැනගන්න ඇති. ඉතින් එහෙම දැනගත්තා නම් මතක ඇතුව පල්ලෙහෙන් තියෙන like බටන් එක ක්ලික් කරලා අපිට like කරන්න අමතක කරන්න එපා. ඒ වගේම අපේ මේ වීඩියෝ එක share කරන්න. ඒත් එක්කම ඕගොල්ලෝ මගේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් පල්ලෙහෙන් තියෙන රතු පාට subscribe බටන් එක ක්ලික් කරලා ඒත් එක්කම වෙන bell icon එක ක්ලික් කරන්නත් ඔයා අමතක කරන්න එපා. ඉතින් ඔයාගේ අදහස් සහ යෝජනා වගේ දේවල් මතක ඇතුව පල්ලෙහෙන් comment කරන්න. ඉතින් අපි මේ විදිහෙම තවත්
ටෙක් ගැන ගොඩක් තොරතුරු තියෙන වීඩියෝ එකකින් ඊළඟ පාර හම්බ වෙමු. මගේ මේ වීඩියෝ එක බලන්න එකතු වුණාට ඔයාට ගොඩක් ස්තුතියි.